ඔයාලට ජීවිතේ ගැළපෙනම යාළුවෝ හම්බ වෙලා තියෙනවා. අනිවාර්යෙන් හම්බ වෙන්න ඕනේ. මටත් ඉන්නවා එහෙම යාළුවෝ ටික. හැබැයි අපේ පැත්තේ නෙමෙයි. ගොඩක් දුර. ඉතින් මේ යාළුවායි කතාව පටන් ගත්ත විදිය මම පස්සේ කියන්නේ. යාළුවෙක් කැතලික් මම යාළුවෝ ගැන ඔයාලට පෙන්නන්න. ගමේ කරන ඒවා මොනවද වෙන්නේ ඒක ඔක්කොම මේ බ්ලොග් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් උදේට කන්නයි හදන්නේ මනේෂලා අම්මා උදේට කෑම හදලා වැඩට ගිහිල්ලා. කාලා අපි බලමු ඊට පස්සේ කොහෙද යන්නේ කියලා. කාලා එන්න. ඉතින් අපි දැන් ගමනක් යන්න හදන්නේ මේ යාළුවෝ දෙන්න ඉන්නවා. මේ ඉන්නේ එක යාළුවෙක් මනේෂ මේ අනිත් යාළුවා රිතික. ඉතින් මේ දෙන්නා මට සෙට් උනේ HR කෝස් එකකදී. මේ යාළුවා කැතලික්, මේ යාළුවා බුද්දිස්ට්. ගිය පාර නත්තලට ආව මෙහි. ඉතින් දැන් අපි ගමනක් යන්න හදන්නේ. කොහෙද යන්නේ අපි? යනවා රිටිකලා බර්ත්ඩේ පාටියට මල්ලිගේ. ඊපස්සේ තව ගමනකුත් තියෙනවා නේ. සෙල්ෆි දාන්න කොහොමද බං? මේක සෙල්ෆි දාන්න කොහොමද? යාළුවනේ මොකද්ද බං අර කතාව? අර මේ කතාව මොකද්ද බං? තුරිසුවනේ මනරු ඉන්නවා යාළුවනේ අපිත් එක්ක මේ වෙලාවේ. අපි ගිහින් හම්බෙමු. මම ගහන්නද තාංගල්? මීට වැඩිය හොඳයි. නපුරු කමට රවං ඉන්න කවුද ගණන් ගන්නේ? හිත පිරෙන්න නතන්න නම් වෙන්න ඕනි. නපුරු කමට රවං. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? යාළුවනේ මේ මනීෂගේ බයික් එක යාළුවෙක් ගෙදර තිබ්බේ. ඉතින් මේ මනීෂගේ බයික් එක අරන් වීඩියෝ එකක් ෆොටෝ එකක් ගන්න ඕනි කිව්වා. ඉතින් මේ අපි යන ෆොටෝ එකක් ගන්න මනීෂගේ බයික් එක අරගෙන. අර තියෙන තව බයික් එකක් තියෙනවා දැන්. Hey! Usara resand gangane Adare masaraya මනීෂා මොකද්ද කරන්නේ? Oh my god! Wow! මේ යාළුවා ගෙදර තමයි අද බර්ත්ඩේ එක තියෙන්නේ. මේ යාළුවා ඉන්නේ පන්නලනේ. චුට්ටක් යනවා. ඉස්සරහා ඉන්න යාළුවාගේ ලොකු අයියා. අපි මේ අත්‍තරම බර්ත්ඩේ බෝයිලා ගෙදරට එනකොට උන් කාලා බෝල් ගහන්න ගිහිල්ලා. ඉතින් අපි දැන් පටස් ගාලා කාලා යනවා බෝල් ගහන්න. කඩේ ඉතින්. බලත් ඉන්න අපිත් එක්ක. ඔන්න ඉතින් අපි දවල්ටත් කාලි කරගලා දැන් කොහෙද යන්නේ? මේ ඉතින් පිටරියට ටිකට් ගහන්න. ඔන්න අපි ආවා ක්‍රිකට් ගහන තැනට. දැන් හවස 4:00 කියලා. අංගලා ඉබු එව ගල් වෙලා හිගයක් ඉවරයි දැන් මේ බලන්දි එන්නලා අරගෙන යන්නලා pumping bro. It's the motherfucking Eagle. ඔබ ගාල මම්මල. ගාලද මලද? ගාල උඹ නේද? ගාල බලයන්. ඔළුව
පාටි. පොඩි මෑන් කෙනෙක් හම්බුණා. දැන් මෙයා කොහෙද ඉන්නේ? මම්මන්නේ. ඉතින් ආයේ ගමත් බම්මන්නේද? ඔය නාරංගල ටිකට් ගහන්න ආවා. පොඩි මෑන් දැන් කීයේද? අතේ නෝදාත් හොඳින් ඉන්නවා. ඔන්න දැන් ක්‍රිකට් ගහලා ඉවරයි. මේ ගමේ තියෙන ලස්සන තැන් පෙන්නුවා ගිහිල්ලා. ඉතින් ඔක්කොම ඉවරලා ආවා. අර කෙට්ටු එක්කන රිතිගල ගෙදරට අර බර්ත්ඩේ එක තිබ්බ මල්ලිලා ගෙදරට. ඇත්තටම මේ මිනිස්සු හරිම හොඳයි. දැන් මෙහෙම ඉවර වෙලා ඊට පස්සේ යනවා ආයේ මේ මම නවතින්නේ මනීෂලා ගෙදර. ඉතින් ඇත්තම කතාව කිව්වොත් දැන් අර දෙනව කෝස් එකෙන් හම්බ වෙලා මං ගිය අවුරුද්දේ මේ ක්‍රිස්මස් එකට තමයි අර යාළුවා ගෙදරට ආවේ. ඇවිල්ලා පල්ලි ගිහිල්ලා එහෙම තමයි අපේ බොන්ඩ් එක ගොඩක් හැදුනේ. ඊට පස්සේ ඒගොල්ලෝ අපේ ගෙදර ආවා මේ වගේම ඉන්දියා. ඊට පස්සේ ආයි මේ ක්‍රිස්මස් එකට මං ආයි ඒගොල්ලෝ ගෙදර ආවා. මේ සැරේත් පල්ලි යන්න හිතන් ඉන්නවා. මේ ආවම ඉතින් හැමදේම පෙන්නලා කාලා පීලා මේ දවස් ටික ෆුල් එන්ජොයි කරනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඔන්න තාත් අලුත් දවසක් ආවා. අද ක්‍රිස්මස්. ඉතින් යාළුවා එක්ක අද පල්ලි යන්න ඕනේ රැයට. ඊයේ රාය එහෙම ඇවිල්ලා ඊට පස්සේ කාලා නිදාගත්තා. ඊයේ ගොඩක් මහන්සිනේ. ඉතින් මේ යාළුවගේ අම්මා එක්ක කතා කරන්නත් බැරි වුණා. යාළුවගේ අම්මා හරිම හොඳයි. හරිම හොඳයි කියන්නේ මට පට්ටම ආදරේ. මම මෙහෙ එනකන් එයා බලන් ඉන්නේ. අද දවසේ මේ යනවා මීගමු පැත්තට යනවා. බලමු මීගමු පැත්ත ගිහලා මොකද කරන්න කියලා. යා. ඉතින් අපි දැන් යනවා මීගමු පැත්තට. ඔයාලා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලනවා. එහෙනම් අයියා මීගමුවට ගිහලා මොකද කරන්න කියලා බලමු. Hi Mani bro. හිතන්නකෝ යාලා නොදන්න පැත්තකට ඇවිල්ලා යාළුවා මුළු ගම වටේම බයික් එකකුත් තියලා එක්කන් යනවා කියන ෆීලිං එක. ඔන්න අනිත් යාළුවාවත් ගත්තා ගයි. මේ අද අපිට ඉතින් බජට් උත් නැහැ මොකද කරන්නේ? ලෝ බජට් තමයි අද මැච් එක ගහන්න කාලා හරි අපි කනවා. කරනවානේ කණන් ගත්ත දවසේ නම් පාටි දෙන්නේ නැහැ. නන්දලංගේදී අද එක්කියන්වත් නැහැ. මනීෂා ගාව 500යි තියෙන්නේ මං ගාව 200යි තියෙන්නේ රිදික කීයක් යනවා? විශ්ව වාසිය බලමු අපි මීගමට ගිහින් මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම රුපියල් 700න් මීගමුවට ගිහිල්ලා මුකුත් කරගන්න බෑ ළමයි. ඉතින් ඊට පස්සේ මට මතක් වුණා මගේ පර්ස් එකේ කාඩ් එක තියෙනවා කියලා. ඉතින් මං කාඩ් එකකට විදලා මං ෂර්ට් එකක් ගත්තා මේකෙන්. ඉතින් මං හිතන්නේ මේක තමයි මං ගත්ත තුන්වෙනි ෂර්ට් එක මේ අවුරුද්දට. Nice. මේ සෙට් නේ යාළුවනේ. මේකේ මීඩියම් එක ගන්නවා. ඒක ගන්නවා කිව්වට ඇත්තටම මෙන්න මේක තමයි ගත්තේ. නෑ මේක නෙමෙයි සුදු එක. අදහස් නිකන් මේ ඇත්තම නැත්තරසි හම්බුණා වගේ වා. බෑගි දුන්නා. යාළුවනේ නත්තර ලබන්න තව පැය කීපයයි තියෙන්නේ. මීගමු ටවුන් එක. මාරම සෙනගක් ඉන්නේ. මේ පැත්තට නිකන් අපේ අලුත් අවුරුද්ද වගේ තමයි.
දැන් ආවා මේකම බීච් එකට. අනිත් යාළුවෝ ටික එනවා කිව්වා මග. මේකම බීච් එකේ ඉතින් තව පැය කිහිපයයි නත්තල් වෙන්නත් තියෙන්නේ. ඒත් මිනිස්සු ඉන්නවා. ගොඩක් මොනේ නේද? ඔව් දැන් වෙලාව කීයද? දැන් වෙලාව 5යි කාලයි. සාමාන්‍යයෙන් දැන් normally මිනිස්සු ඉන්නවා. රැ වෙන මිනිස්සු වැඩි වෙනවලු. ගොඩක් කඩක් තියෙනවා. මුස්ලිම් ගෑල් ළමයි කිනා වුණා මම. කවුද බඩගිනේ නේ? අර පැත්තේ මාරම ලස්සන සන්රයිස් එකක් යනවා. ඔන්න මේ යාළුවා හඹුරන්ට කෑම ලබා දීම සඳහා පිටත් යනවා. Why are you running? This is Sevan. අපි යනවා මනීෂලාගේ දැන්ට ආවා. ඊට පස්සේ පල්ලි යනවා. අපි පල්ලි යනකොට බලමු. යාළුවනේ ඔන්න දැන් මනීෂලාගේ දැන්ට ආවා. මං ගිය අවුරුද්දෙත් මේ දවස්වලමයි මෙහි ආවේ. ගිය අවුරුද්දෙත් මනීෂා පල්ලි එක්කන් ගියා. ඉතින් මේ පාරත් පල්ලි යනවා. ගිහිල්ලා මේ ඔයාලට පෙන්නන්නම් පල්ලි ඇතුළේ මොකද වෙන්නේ කියලා. ඔයාලා ක්‍රිස්තියානි නම් දන්නවා. අපේ බෞද්ධ අය දන්නවා ඇති. නොදන්න කට්ටියට පෙන්නන්නම් පල්ලි ඇතුළේ මොනවද වෙන්නේ, මොනවද චාරිත්‍ර ඒ ටික පෙන්නන්නම්. හරි ඉතින් ඔන්න වොෂ් එකක් දැම්මා. දැන් ලෑස්ති වෙමු පල්ලි යන්න. ඉතින් දැන් වෙලාව 12:05යි. 12ට පල්ලි පූජාව පටන් ගන්නවා කිව්වා. ගොඩක් අය වටේ පිටේ මිනිස්සු මල් වෙඩි දැම්මා. ඒ සද්දෙට ඉතින් දැන් පූජාව පටන්ගෙන තියෙන්නේ පල්ලියේ. ඉතින් අපිත් දැන් ඉක්මනට යනවා පල්ලියට. අපි බලමු එතන පූජා වෙන්නේ කොහොමද කියලා. පල්ලි උත්සවය පටන්ගෙන තියෙන්නේ අපි එනකොට. ඉතින් දැන් පූජකතුමා විසින් පූක ලබා දීම සිදු කරනවා. ඇත්තටම යාළුවා කිව්ව විදිහට පූක කියන්නේ සාමාන්‍ය කෑමක් නෙමෙයිලු. කතෝලික විශ්වාසය අනුව ඒක ජේසුස් වහන්සේගේ ශරීරය නියෝජනය කරන සුද්ධ රොටියක්ලු. ඉතින් ඒක විහිළුවක්වත් නිකන් චාරිත්‍රයක්වත් නෙමෙයිලු. ඒක විශ්වාසයෙන් ගරුත්වයෙන් හදවතින් කරන ආගමික ක්‍රියාවක්. ඉතින් ඒක ශරීරයට කෑමක් ලබා දෙනවට වඩා ඒක ආත්මයට ශක්තියක් ගන්න එකක් කියලා තමයි මට යාළුවා කිව්වේ.
ඔන්න නත්තල් දවස උදා වුණා. පූජා ඉවරයි පල්ලියේ. ඉතින් හැමෝටම මෙරි ක්‍රිස්මස්. හැමෝම හිතන පතන ආයුරින් හැමදේම සාර්ථක වෙන්න ඕනේ. දැන් හැමෝම කට්ටිය ගිහිල්ලා කට්ටියට විශ් කරනවා මෙරි ක්‍රිස්මස් කියලා. ඊට පස්සේ ෆොටෝස් ගන්නවා සතුටින් ඉන්නවා. ඉතින් හරි ෂෝක් ඇත්තරම. Hi, good morning. ඉතින් අද නත්තල් දවස හැමෝටම සාමය සතුට පිරි සුවම සුබ නත්තලක් වේවා. දැන් මෙහෙට ඇවිල්ලා මම දවස් 5ක් දවස් 3ක වීඩියෝස් විතරයි මේකේ තියෙන්නේ. දවස් 2ක වීඩියෝස් ගන්න උන්නේ නැහැ. ඇත්තරම එච්චරටම මෙයාලා මාව ඇවිද්දෙව්වා වීඩියෝස් ගන්න උනේම නැහැ. ඉතින් මේ දවස් තුනේ අපි මොනවද කළේ කියලා ඔයාලට පෙන්වන්නම්. වීඩියෝස් ඔක්කොම ගත්තා. ඉතින් හෙට ෂූට් එකක් තියෙනවා. ඒ නිසා තමයි අද යන්න වෙන්නේ. දැන් පිටත් වෙනවා මේ යාළුවා ගෙදරින්. යාළුවා කොට අවුලෙන් ඉන්නේ ඉතින්. මොනා කරන්නද යන්න වෙනවා. ආයි වෙනවා නේ යාර. හරි අනිවාර්යෙන් වෙන්න ඕනේ. කෑමත් රහයි. දැන් ගියේ දිනක් අම්මට දෙන්න කියන්නේ. හරි. මට ඕනේ වෙලාවට මෙතන ඇරලා තියෙනවා. ආයි අනිවාර්යෙන් එන්න. ඒවනේ පරිතුම ගිහින් අපි එතන අවුරුද්දේ. ඔබට දුකයිද? සතුටුයි. යාළුවනේ අපි දැන් මේක අපේ බල ප්‍රදේශයෙන් චුත කරලා දාන්න හදන්නේ. ඒ හින්දා වාට කියන්න දෙන්නේ පරිස්සමෙන් චුත වෙන්න යන තියාවරි කියලා. ඒ වගේම මේ විහිගේ අපේ ගෙදර ආපු අද යාරි කට් කරපන්. නෑ යාරි කට් කරපන්. ඒ වගේ දැන් විහිගේ අපේ බල ප්‍රදේශයට ආපු එක වීඩියෝ එක හොඳයි නම් ඕගොල්ලෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඉතින් මේ යාළුවගේ ගෙදර වීඩියෝ තීරියත් එක මෙතනින් ඉවර කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් මන්ද කොහොමද කියන්නේ? වීඩියෝ හොඳයි නම් මට හිතන දේ කියපන්. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඔව් කමෙන්ට් කරන්න. කොමෙන්ට් කරන්න. එහෙනම් අපි යනවා. ඒක වීඩියෝ විතරයි